Hi friends, ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ බස් සිමුලේටර් ඉන්ඩෝනීසියා ගේම් එකට 100%ක් නිවැරදිව කොහොමද ලංකාවේ බස් මොඩ් එකක් දාගන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය බස් මොඩ් දානවා. ඉතින් ඒවා හරියන්නේ නැහැ මොනවා හරි issues තියෙනවා මොනවා හරි problem තියෙනවා දාපුවාන් පස්සේ ඉතින් මේක කිසිම problem එකක් නැහැ. problem තියෙන්නේ නැහැ. තිබුණොත් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න යන්න මම අනිවාර්යෙන් විසඳුමක් ගේන්නම්. හරි. ඉතින් අපි බලමු කොහොමද බස් සිමුලේටර් ඉන්ඩෝනීසියා ගේම් එකට බස් මොඩ් එකක් දාන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට අපිට බස් මොඩ් දෙන කට්ටිය දෙන්නෙක් ඉන්න එක්කෙනෙක් තමයි මේ ARB ගේමින් කියන කට්ටිය සහ දිල්ෂාන් ක්‍රියේෂන් කියන කට්ටිය. ඔයාලට මේ දෙන්නගෙන් කැමති මේ දෙන්නගෙන්ම බස් මොඩ් ගන්න පුළුවන් ලංකාවේ බස් මොඩ්. මම මේ දිල්ෂාන් ක්‍රියේෂන් කියන එකෙන් බස් මොඩ් එකක් ගන්නවා. හරි. ඉතින් මම මේ දිල්ෂාන් ක්‍රියේෂන් එකේ ගන්න බස් මොඩ් එක තමයි මේ සින්දාගී බස් මොඩ් එක. ඉතින් ඔයාලා බස් මොඩ් එක ක්ලික් කරගෙන බස් මොඩ් එක සිලෙක්ට් කරගෙන මෙතන යට ලින්ක් එක ඇති ඔයාලට. මෙතන ලින්ක් එකෙන් ගිහලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනෙම ARB ගේමින් කට්ටියත් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි. මෙතනින් ඔයාගේ version එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ ඔයා Play Store එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තා කියලා. ඔයාට කොහොම කරත් මේ Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත බස් ගේම් එකට බස් මොඩ් දාන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම YouTube එකේ තියෙන වීඩියෝ එකක් බලලා අනිත් version එකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් Play Store එකේ තියෙන්නේ version 4.5 4.5 අනිවාර්යෙන් ඔයා බස් මොඩ් එකක් දානවා නම් මෙන්න මේ version තියෙන්න ඕනේ. 4.4.1 ඒවා Play Store එකේ නෑ. 4.4 4.3.4 4.3.3 4.3.2 4.3.1 4.2 3.7.1 කියන version අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන්න ඕනේ. ඒ version වල වීඩියෝ තියෙන ඕනේ තරම් YouTube එකේ මං version 4.3.4 කියන්නේ මං ඩවුන්ලෝඩ් කරපු version එකේ වීඩියෝ එක මං description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඒකේ තියෙන විදිහට link එක download කරගෙන ඔයාලා බස් මොඩ් එක දාන්න. මං ළඟ තියෙන්නේ 3.4.3.4 කියන එක. මං ආපහු download කරගන්න මේක click කරලා ඔයාලා download කරගන්න තියෙන්නේ. මෙතන download කියන එක තියෙනවා. ඔයාලා download කියන එක දෙන්න ඕනේ. මම download කරලා තියෙන්නේ ආයෙ මම download කරගන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලා download කරන් තියෙන්නේ. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එකේ තියෙන password එකක්. ඒ password එක හොයාගන්න ඕනේ. මෙතන තියෙන password in this video. password එක හොයාගන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයාලා. හරි password එක සේරම කරගත්තාන් පස්සේ password එක හොයාගත්තාන් පස්සේ ඔයාලා ගාව තියෙන්න ඕනේ මේ ZArchive කියන app එක. එකට ගිහියපුවාන් පස්සේ මෙතන ඔයාලගේ මම මේ කලින් බස් මොඩ් එක දාපු එක තියෙන්නේ. මෙතන ඔයාලගේ download එක තියෙනවා. මේ තියෙන්නේ download folder එක තියෙනවා. ඒක උඩ ක්ලික් කරගන්න. බෙන් මම මිනිපුර ගේම් එකෙන් බස් මොඩ් එක ඒ කියන්නේ අර
3.4.4 ඩවුන්ලෝඩ් කරගත්ත එක මේ ඔයාලට පේනවනේ. මම මේකේ වීඩියෝ කාලයට යට ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් වීඩියෝ එක. හරි දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත බස් එක මෙතන හොයන්න. බස් මොඩ් එක හොයන්න. සින්දාගිනේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත. මේක extract here කියන එක දෙන්න. මෙතන extract here කියන එක දෙන්න. password එකක් ඉල්ලනවා. මං කියනවා ඔයාලට password එකක් තියනවා කියලා. හරි. මම මේකේ password එක කියන්නම්. මේකේ password එක තමයි සින්දාගි කියලා කැපිටල් වලින් මෙහෙම ගන්න. ඊට පස්සේ ජේ ඉන්නකෝ මේකේ මෙව්ව නෑනේ කැප්ෂන් නෑනේ මේ දික් අතර තියෙන සින්දාගි G123 ගහන්න ඕනේ. අර ඒ අකුර වාගේ තියෙන්නේ. ඒ සින්දාගි ඒ අකුර වගේ තියෙන ගහලා 123 ගහන්න. ඒක තමයි මේකේ පාස්වර්ඩ් එක. ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් හිය වෙනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ item 9ක් තියෙන විදිහට ඒක එක්ස්ට්‍රැක්ට් හිය වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා මේක මෙතන Android කියන එකට යන්න ඕනේ. Android කියන එකට යන්න ඕනේ. මම පස්සේ මෙතන OBB ඒක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාගේ බස් ගේම් එකේ තියෙන com melo bus by මිලේට් මොකද්ද කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාගේ main mob එක තියෙනවා. ඒ කියන්නේ අර 4.3.4 main mob එක තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ view දෙන්න. view ඊට පස්සේ මේ assets කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ bing ඊට පස්සේ data ඊට පස්සේ මෙහෙම set එකක් තියෙනවා. මේ කුඩ එකක් මෙහෙම ක්ලික් කරන් ඉන්න. නෑ මේක උඩ ක්ලික් කරන්න ඕනේ නෑ ඔයාලා. මෙන්න මෙතන ප්ලස් මාක් එක තියෙන්නේ. ඒක දෙන්න. ඊට පස්සේ මේ උඩම තියෙන එක දෙන්න. උඩම තියෙන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ අර ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක හොයාගන්න ඕනේ. මේ තියෙන ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන අර එක්ස්ට්‍රැක්ට් හිය කරගත්ත ෆයිල් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ අර item 10කින් සමන්විත ඒක දෙන්න ඕනේ. මේන් ඒක දුන්නා. මේක උඩ එකක් කොහොම ක්ලික් කරන් ඉඳලා select all දීලා මෙතන add කියන එක දෙන්න. හරි. දැන් ඉතින් ඔයාලට පේනවා මෙතන bus mode එක add වෙන ගමන් තියෙන්නේ. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. මේ විදිහේ වැදගත් වීඩියෝ ඉස්සරහට මම ගොඩක් ගේනවා. ගේම් ගැන එහෙම මාත් එක්ක දිගටම ඉන්න අනිවාර්යයෙන්ම subscribe කරලා හරි. දැන් මෙතන file successfully added කියලා ආවා. දැන් ඔයා මේකෙන් අයින් වෙන්න. ඊට පස්සේ ඔයාගේ බස් ගේම් එකට යන්න. ගේම් එකට යන ගමන් තියෙන්නේ බලමු. හරි බස් මොඩ් එක වැටලා තියෙන්නේ. පුංචි අවුලක් තියෙනවා ග්ලාස් එකේ. සින්දාගේ එක දාගෙන තියෙන්නේ ග්ලාස් එකේ පුංචි අවුලක් තියෙනවා. ඒකට දිල්ෂාන් ක්‍රියේෂන් එකේ සෝල් ඒ කියන්නේ ඒ ප්‍රොබ්ලම් එකට විසඳුම දිල්ෂාන් ක්‍රියේෂන් එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේක මොඩිෆයි කරගන්න ඕන නම් මෙතන ගෑරේජ් කියන එකෙන් දෙන්න.
මේවා ගොඩක් කට්ටිය දන්න ඇති මේක රිපෙයාර් කරගන්න තියෙන එක බස් එක මේකෙන් ස්කින් දාන්න තියෙන්නේ. මෙතන හෝන් දාන්න තියෙනවා. මෙතන බස් එකේ ලයිට් තරම්ම නම් ගහන්න තියෙනවා. මේවා අපි ගහගෙන වැඩක් නෑනේ. මේවා අර බස් එකට දෙන ඒවානේ. ටයර් මාරු කරන්න දෙනවා. ටයර් මාරු කෙරුවා ඒක ඔයාලට. ලයිට් ගෙවුවා ඒක ඔයාලට. මේ ඇතුළේ පේනවනේ කොහොමද ගැම්ම කියලා. ඉතින් මෙතන වීදුරු ඇවුල තමයි තියෙන්නේ. වීදුරු ඇවුලට විසඳුම මම ඔයාලට මේ වීඩියෝ එකෙන්ම දෙන්නම්කෝ. මෙතන ඔයාලට ෆ්‍රී මොඩ් එකකින් ඕනේ මොඩ් එකකින් ගියාගේ මල්ටිප්ලේයර් ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් මල්ටිප්ලේයර් ප්ලේ කරන විදිය මම වෙන වීඩියෝ එකක් ගේන්නම් ඉක්මනටම. අපි පොඩ්ඩක් බස් එකෙන් ප්ලේ කරලා බලමු ගේම් එක. මගේ වීඩියෝ එකත් එක්ක ඉක්මනට රැඳිලා ඉන්න. මාත් එක්ක ඉක්මන දිගටම රැඳිලා ඉන්න. මම මේකේ ග්ලාස් එකේ ප්‍රොබ්ලම් එකක් විසඳනවා. ඔයාලට බස් ගේම් එකේ පරණ වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදියත් කියලා දෙනවා. අනිවාර්යෙන්ම ඉන්න. ඒක ඩවුන්ලෝඩ් කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. ඔය තියෙන බස් එක නියමෙට බස් එක සුපිරියටම තියෙනවා. ඉතින් ඇතුළේ යනවා නම් ඕම් ඇතුළේ යන්න පේන්නේ නැහැ දැන් මට. හැප්පේ කොහෙද ගිහිල්ලා හැප්පුණා. දැක්කනේ. හැප්පුණා. ඇතුළේ යන්න පේන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මේ ඇතුළේ යන්න බැරි වෙන්න මේ ග්ලාස් එක මෙහිම වෙච්ච එකට විසඳුම. දැන් අපි ඒක බලමු. හරි. ඔයාලා YouTube එකට යන්න ඕනේ ආපහු. YouTube එකට ගිහිල්ලා මෙතන දිල්ෂාන් ක්‍රියේෂන් කියලා දෙන්න. ඊට පස්සේ view channel දෙන්න. මෙතන videos කියන එක දෙන්නකො. ඊට පස්සේ යාගේ වීඩියෝ ටික එනවා මෙතන. මේකේ තියෙන එකට විසඳුම. පල්ලෙහාට යන්කෝ. මේකේ තිබ්බා මගෙත් මෙහෙම වුණා. මම ඊට පස්සේ ඒක හදාගත්තා. මේ තියෙන වේ. ඔයාගේ ලේලෑන්ඩ් බස් එකේ වීදුරුව පේන්නේ නැද්ද? මෙන්න විසඳුම. මේ තියෙන. මේකෙත් මේ විදිහටම අර මේ ග්ලාස් එකේ අවුල වෙලා තියෙනවා. හරි. මේක ක්ලික් කරගන්නකෝ. හරි. මේකේ ඔයාලා යට ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න ඕනේ. ඒකේ ලින්ක් එකක් දාලා නැහැ. මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයාලා. මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මයි ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. දැන් යන්න ආපහු ගේම් එකට. ගේම් එකට යන ගමන් තියෙන්නේ. හරි. නෑ ඉක්මනට එනවා. හරි. දැන් ඔයාලට පේනවා මෙතන මේකේ
මේක මේ වෙලා තියෙන කියලා ග්ලාස් එක හරි. ඔයාලා අරක ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ ගෑරේජ් ගිහලා මේ පේන්ට් අයිකන් එක තියෙන මේ ප්ලේන්ට් අයිකන් එක ඒක උඩ දෙන්න. ඊට පස්සේ මෙතන browse library කියලා එකක් තියෙනවා. ඒක දෙන්න. ඔයාලගේ මෙතන ෆයිල් මැනේජර් එකෙන්ද දාන්නේ device gallery කියන එකෙන්ද දාන්නේ. ඒක දෙන එක ඔයාලා දෙන්න. මම ෆයිල් මැනේජර් එකෙන් දෙනවා. ඩවුන්ලෝඩ් කරපෙකේ අර GPNG එක මේ තියෙන්නේ. මම දැන් මේ ඩවුන්ලෝඩ් කරපු GPNG එක දෙන්න. මේ තියෙන්නේ GPG එක දෙන්න ඕනේ. ආන් දැක්කනේ GPG එක දුන්නාම පස්සේ ඔන්න බස් එකේ ඇතුළේ දැන් පේනවා ඔයාලා apply දෙන්න. ප්‍රීද සල්ලි වලටද කියන එක ඔයාලා දෙන්න. හරි. ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නෙට විසඳුම ගෙනාවා. පේනවනේ දැන් ග්ලාස් එක full clear. දැන් අපි ගිහලා බලමු ගේම් එකේදී ග්ලාස් එක වැඩ කරනවාද කියලා. හරි. යම් බලන්න ඇතුළට. ඔන්න එහෙනම් ඇතුළේ දැන් වැඩ කරනවා. හරි ඉතින් ඔහොම තමයි බස් මොඩ් දාන එක. ඉතින් මේකේ මම ප්‍රශ්න දෙකක් ගැන ඔයාලත් එක්ක කතා කරා. බස් මොඩ් දාන විදිය විතරක් නෙමෙයි. බස් මොඩ් එකේ බස් මොඩ් දාන එකේ මොකද්ද? බස් මොඩ් දැම්මම පස්සේ ග්ලාස් එක අර මේ ආයෙන එකේ සින් එක ගැනත් ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ඔයාලට මං කිව්වා Play Store එකේ තියෙන app එකට බස් මොඩ් දාන්න බෑ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ කියන්නේ version 4.3.4 එකේ වීඩියෝ එක ඔයාලට මං දාන්නම්. ඒ version එකේ වීඩියෝ එක දාන්නම්. ඒකෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒක මේවා කරගන්න. ඒ අයියා ඔයාලට ඒ වීඩියෝ එක දාන කෙනා ඔයාලට කියලා දෙනවා මේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒ වගේම ඒ විදිහේ ගොඩක් දේ ඒ වීඩියෝ එකේ කියනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඒක බලලා මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒකට මොකක් හරි විසඳුමක් ගේන්නම්. ඉතින් මාත් එක්ක ඉතින් එකතු වෙලා ඉන්න කියලා ඔයාලත් එක්ක ඉල්ලා සිටිනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් තාම subscribe කරන්න අමතක කරන්නත් එපා. පේනවනේ ඉතින් පස්සේ යම්මත් තියෙනවා සුපිරියට. හරි එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් යාළුවනේ. පරිස්සමෙන් ඉන්න ඉක්මනට වීඩියෝ එකක් ගේන්න. ඔයාලා මේක බස් මොඩ් දාගෙන බලන්න. ඉතින් version 4.3.4ට මම ඒකේ ඒ වීඩියෝ එකේ link එක description එකෙන් දාන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යයෙන් subscribe කරන්න.